හිතන්න සාමය සහ ප්‍රඥාවේ සංකේතයක් වෙන්න ඕන ඍෂිවරයෙක්. ඒත් ඒකම ඉතිහාසයේ වාර්තා වුණු බිහිසුණුම කෝපාවිෂ්ඨම රණශූරයන්ගෙන් කෙනෙක්. අනෙක් පරස්පර විරෝධී වගේම අතිශය බලවත් චරිතය ගැන තමයි මේ කතා කරන්න යන්නේ. ඒ තමයි පරශුරාම. බලන්න එක පැත්තකින් ඉන්නේ දැනුමෙන් පිරිච්ච ශාන්ත බ්‍රාහමණ ඍෂිවරයෙක්. අනිත් පැත්තෙන් අතේ පොරවක් තියාගෙන ක්‍රෝධයෙන් පලිගැනීමෙන් ඇවිලෙන රණශූරයෙක්. කොහොමද මේ දෙපැත්තම එකම චරිතයකට ගැලපෙන්නේ? මේක තේරුම් ගන්න නම් අපි මේ කතාවේ මුලටම යන්න ඕන. හොඳයි. මේ පුරාවෘත්තය පටන් ගන්නෙ කොතනින්ද? මේ රණශූර ඍෂිවරයාගේ කතාව තේරුම් ගන්න අපි ආපස්සට එයාගේ උපත දක්වාම ගිහින් බලමු. එයාට මේ සුවිශේෂී අනන්‍යතාවය ලැබුණේ කොහොමද කියලා. ඉතින් එයා උපත ලැබන්නේ බ්‍රාහමණ වංශයක. ඒ කියන්නේ පූජක උගත් පරම්පරාවක. මුල් නම රාම. හැබැයි යාගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නේ ශිව දෙවියන්ගෙන් ලැබෙන ත්‍යාගයක් නිසා. ඒ තමයි දිව්‍යමය බලයක් තියෙන පොරව පරශුව. අන්න ඉදා ඉඳන් රාම පරශුරාම බවට පත් වෙනවා. ඒ කියන්නේ පොරව සහිත රාම. ඒ වගේම මේක සාමාන්‍ය කෙනෙක් ගැන කතාවකුත් නෙමෙයි. දශාවතාර ගැන අහලා තිනේ ලෝකේ ධර්මයේ පිරිහෙනකොට ඒක නැවත ස්ථාපිත කරන්න මහා විෂ්ණු දෙවියන් ගන්නා අවතාර 10. අන්න ඒ 10න් 6 වෙනි අවතාරය තමයි පරශුරාම. මේකෙන් එයාගේ පැවැත්මට දිව්‍යමය අරමුණක් තියෙන බව පැහැදිලි වෙනවා. හොඳයි. එයාගේ චරිතයේ තියෙන ඒ අමුතු අන්තගාමී පැත්ත මුලින්ම ලෝකයට හෙළිවෙන්නේ හිතා ගන්නවත් බැරි දරුණු සිදුවීමකින්. ඒක තමයි එයාගේ පරම භක්තිය මනින පරීක්ෂණය. මේකට පසුබිම හැදෙන්නේ මෙහෙමයි. එයාගේ තාත්තා ජමදග්නි ඍෂිතුමා තමන්ගේම බිරිඳ, ඒ කියන්නේ පරශුරාමගේ අම්මා ගැන ඇති කරගත්ත සැකයක් නිසා දරුණු කෝපයකින් එවිලෙනවා. ඒ කෝපෙන් එයා තමන්ගේ පුතුන්ට දෙනවා සිතා ගන්නවත් බැරි ඇඟ කිලිපොළ යනානක්. තමන්ගේ අම්මගෙම හිස ගසා දමන්න. අනිත් හැම සහෝදරයෙක්ම ඒක ප්‍රතික්ෂේප කරද්දී එකම පුතෙක් විතරයි කිසිම ප්‍රකිලීමක් නැතෝ ඒ මොහොතේම යන පිළිපදින්නේ. ඒ තමයි පරශුරාම. හොඳයි. මේ වගේ බිහිසුණු ක්‍රියාවකින් පස්සේ ලැබෙන විපාකය මොන වගේ එකක් වෙන්න පුළුවන්ද? මෙතන තමයි යාගේ නියම බුද්ධිය පේන්නේ. පුතාගේ කීකරුකම ගැන සතුටු වුණු තාත්තා ඕනම වරයක් දෙන්නම් කිව්වම එයා මුලින්ම ඉල්ලන්නේ මගේ අම්මට නැවත පණ දෙන්න කියලා. ඊළඟට මේ සිදුවීම අම්මගේ මතකයෙන් සම්පූර්ණයෙන්ම අයින් කරන්න කියනවා. අවසානයේ තමන්ට පරාජය කරන්න බැරි අමරණීය ජීවිතයක් ඉල්ලනවා. එයාගේ ක්‍රියාව ද්වේෂයෙන් කළ දෙයක් නෙවෙයි, පරම යුතුයකමෙන් කළ දෙයක් බවත්, එයාගේ ප්‍රඥාව පොරව වගේම තීනු බවත් මෙතනින් ඔප්පු වෙනවා. හරි. එයාගේ පරම භක්තිය එතනින් ඔප්පු වුණා. හැබැයි යාගේ ඇතුලේ හිටපු රණශූරයා ලෝකෙට එළියට එන්න පටන් ගන්නේ ඊට පස්සේ. ඒ පුතෙකුගේ ක්‍රෝධය ඇවිලෙන සිදුවීමක් නිසා. ඒකට හේතුව කෑදර අහංකාර රජ කෙනෙක් එයා ආශ්‍රමයේ හිටපු පැතුම් ඉටු කරන දිව්‍යමය දෙනට ආසාවෙන් පරශුරාමගේ තාත්තා ජමදග්න ඍෂිතුමාව ඝාතනය කරනවා. තාත්තව මරපු රජාගෙන් පලි ගැනීම ඊටාම දරුණුයි. හැබැයි ඒකේ එතනින් නැවතුනේ නෑ. එයාගේ ක්‍රෝධය මුළු අධර්මිෂ්ඨ ක්ෂත්‍රීය රණශූර පන්තියටම එරෙහිව මුදා හැරුණා. එකපාරක් නෙවෙයි, දෙපාරක් නෙවෙයි, 21 වතාවක් එයා ලෝකය පුරාම ඒ වංශය විනාශ කළා කියලා තමයි කියවෙන්නේ. මේ මහා සංහාරයෙන් පස්සේ පරශුරාමගේ භූමිකාව ආයෙමත් වෙනස් වෙනවා. විනාශ කරන්න දැන් නිර්මාණකරුවෙක් බවට පත් වෙනවා. එයා දිනාගත්තු මුළු භූමියම පරිත්‍යාග කරලා තමන්ට ඉන්න තැනක් හදාගෙන පුරාවෘත්ති දෙයක් කරනවා. එයා තමන්ගේ බලවත් පොරව අරගෙන මුහුදට විසි කරනවා. පුරාවෘත්තයට අනුර ඒ පොරව වැටුණු තැනින් මුහුද පස්සට ගිහින් අලුත් භූමියක් මතුවෙනවා. ඒකට තමයි කියන්නේ පරශුරාම ක්ෂේත්‍රය කියලා. අදටත් කේරළය ඇතුළු ඉන්දියාවේ බටහිර වෙරළ තීරය එයාගේ බලයෙන් නිර්මාණය වුණු දේශයක් විදිහටයි සැලකෙන්නේ. රණශූරයෙක් නිර්මාණකරුවෙක් වුණාට පස්සේ පරශුරාම තමන්ගේ අවසාන සහ වැදගත්ම භූමිකාවට එනවා. ඒ තමයි යුග ගණනාවක් තිස්සේ ඉතිහාසයේ හැඩගස්වන අමරණීය ගුරුවරයා. මේ නිසා එයා චිරංජීවී කෙනෙක් බවට පත් වෙනවා. සරලවම කිව්වොත් මරණයක් නැති කෙනෙක්. හින්දු විශ්වාසවලට අනුව මේ අපි ඉන්න කැලියුගයේ අවසන් වෙනකම්ම පෘථිවි ජීවත් වෙන්න නියමිත අමරණීය පුද්ගලයන් 7 දෙනාගෙන් කෙනෙක්. මේ ලයිස්තුව දිහා බැලුවම පේනවා මේක කොච්චර සුවිශේෂී කණ්ඩායමක්ද කියලා. හනුමාන් ව්‍යාස වගේ චරිතත් එක්ක පරශුරාම ඉන්නම කෙනෙක්ෙන්ම එයාගේ සදාකාලික වැදගත්කම තහවුරු වෙනවා. ගුරුවරයෙක් විදිහට එයාගේ බලපෑම ගැන හිතාගන්නවත් බෑ. මහභාරතයේ ඉන්න ශ්‍රේෂ්ඨතම රණශූරයන් 3 දෙනෙක්ම භීෂ්ම, ද්‍රෝණ සහ කර්ණ එයාගේ ගෝලයෝ.
ඒ විතරක් නෙවෙයි රාමායනයේදී විෂ්ණුගේ ඊළඟ අවතාරය වුණු රාමව මුණ ගැහිලා එයාගේ දිව්‍යමය ස්වභාවය හඳුනගන්නෙත් පරශුරාමමයි. හැබැයි කතාව තාම ඉවර නෑ. අදටත් විශ්වාසයක් තියෙනවා පරශුරාම මහේන්ද්‍රගිරි පර්වතේ තපස් වඩමින් ඉන්නවා කියලා. ඒ තවත් එක අවසාන ශිෂ්‍යයෙක් කෙනකම්. එලාගේ අවසානම අරමුණ තමයි මේ යුගයේ අවසානයේ ලෝකය ගලවගන්න එන විෂ්ණුගේ දසවෙනි. ඒ කියන්නේ අවසාන අවතාරය වෙන කල්කිගේ ගුරුවරයා වෙන එක. අලුත් යුගයක් පටන් ගන්න එන්නේ මහා වීරයව පුහුණු කරන්නේ පරශුරාම.